කැරම් බෝඩ් සිද්ධිය සම්බන්ධයෙන් සිරඳඩුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව ජූලි මාස 23 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සීරාගල ඉදිරියේ කැඳවීමට නියමිතව තිබුණු අතර ඒත් එම විනිසුරුවරයා අද දින රාජකාරී නිවාඩු ලබා තිබීම හේතුවෙන් මෙම නඩුව අද කැඳවනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුව පූර්ණ නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජූලි මාස 23 වනදා කැඳවන ලෙස නියෝග කරන ලදී. 2015 වසරේ පැවති ජනාධිපති වන සමයේ එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂගේ දේශපාලන කාර්යාලවලට බෙදා දීම සඳහා කැරම් බෝඩ් 14000ක් සහ දාම්ලෑලි 11000ක් දේශපාලන ආධාර වශයෙන් බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 39ක පාඩුවක් සිදු කළේ චෝදනා කරමින් නීතිපතිවරයා විසින් පොදු දේපළ පනත යටතේ මෙම නඩුව විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව ගොනු කර තිබේ.